අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ වගේ Arduino tester එකක් පාවිච්චි කරලා ප්‍රයෝජනවත් plug point indicator එකක් කොහොමද හදාගන්නේ කියලා පියවරෙන් පියවර සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එකේ ඔයාලට ඒ සම්බන්ධයෙන් A to Z සම්පූර්ණ දැනුම මම ඔයාලට අරගෙන අවිල්ලා තියෙනවා. අපි එහෙමනම් දැන් මේක හදාගන්නේ කොහොමද කියලා බලමු. ඉන්ඩිකේටර් ප්ලග් පොයින්ට් එක හදන්න අපිට අවශ්‍ය වෙන මෙන්න මේ උපකරණ. මෙතන තියෙනවා normal plug point එකක්. ඒ වගේම 150 කී ප්‍රතිරෝධකයක් අවශ්‍ය වෙනවා. මේකේ color code එක දුඹුරු පොළ කහ. ඒ වගේම මෙන්න මේ වගේ plastic shade කොටසක් ඕන වෙනවා. මේක අපිට ඉලෙක්ට්‍රොනික බඩු තියෙන shop වලින් ගන්න පුළුවන්. මේක මිලිමීටර් 3 size එක. ඒත් එක්ක මෙතන තියෙනවා කැඩලා ඉවත් කරන tester එක කොටසක්. අපි මේකේ තියෙන නියන් බල්බ් එක තමයි මේ වැඩේට පාවිච්චි කරන්නේ. මේක ඇතුළේ තියෙන නියොන් බල්බ් එක මේ විදිහට අපිට එළියට ගන්න පුළුවන්. ඒත් එක්කම මෙන්න මේ විදිහට මේ දෙපැත්තට ගලවගෙන මේක ඇතුළේ තියෙන නියොන් බල්බ් එක වෙන් කරලා ගන්න පුළුවන්. ඒත් එක්කම TT වයර් කෑල්ලක් අපිට මේ විදිහට ඕන වෙනවා. ඊට අමතරව මේ වගේ තාපයට ඔරොත්තු දෙන ස්ලීව් කොටසක් අවශ්‍ය වෙනවා. මම මුලින්ම කරන්නේ මේ ප්ලග් පොයින්ට් එකේ මෙන්න මේ ඇන හතර ගලවලා මෙන්න මේ කළු පාට කොටස ගලවලා ඉවත් කරගන්න එක. ඇනට ගලවගෙන මේ විදිහට අපිට මේ කොටස ඉවත් කරගන්න පුළුවන්. ඇතුළු කොටස් ටික මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. ඒත් එක්ක මම මෙතන තියෙන මේ ඇන දෙකත් අයින් කරගන්නවා. අපිට මේ ඉන්ඩිකේටර් බල්බ් එක මෙන්න මේ වගේ තැනකට සම්බන්ධ කරගත්තොත් ගොඩක් හොඳයි. අනික මේ වගේ තැනක අපිට මේකට පොඩි ස්පේස් එකකුත් තියලා තියෙනවා. ඊට පස්සේ මම කරන්න යන මෙන්න මේ වගේ නූල සයිස් එකේ ඩ්‍රිල් බිට් එකකින් මේක සිදුරු කරගන්න යන්නේ. අපිට නැත්තම් මේකට පුළුවන් බෞද්ධයක් රත් කරලා මෙතෙන් සිදුරක් විද ගන්න. හරි මම දැන් සිදුර විදගෙන ඉවරයි. සිදුර විදගත්තට පස්සේ මෙන්න මේ විදිහට පේන්න තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ලැම්ප් ෂේඩ් කොටස මේ සිදුරට දාගන්න. දාගත්තට පස්සේ මෙන්න මේ විදිහට පේන්න තියෙනවා. අපිට එහා පැත්තෙන් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ කරන්න තියෙන මෙන්න මේ නියොන් බල්බ් එක අරගෙන මේ 150 කිලෝම්ස් ප්‍රතිරෝධක මෙන්න මේ විදිහට මේ දෙක සම්බන්ධ කරගන්න එක. මෙන්න මේ විදිහට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. නියොන් බල්බ් එකේ ඒකාග්‍රයක් 150 කිලෝම්ස් ප්‍රතිරෝධකේ ඒකාග්‍රයක් එක්ක සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට TT වයරයක් අරගෙන මේකේ නියොන් බල්බ් එකේ ඒකාග්‍රයක් තුරුන එක මේ විදිහට නිල් පාට වයර් එකකට මම මේකට අමන ගන්නවා. ඒත් එක්කම ප්‍රතිරෝධකයේ තුරු වෙච්ච අග්‍රය දුඹුරු පාට වයර් එකට සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගත්තට පස්සේ මේ විදිහට පේන්න තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට ස්ලීව් කෑල්ලක් අරගෙන අපිට මේකට දාගන්න වෙනවා. මේ විදිහට මම ස්ලීව් කෑලි දෙක හදාගත්තු බල්බ් එකට මම දාගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම මේ දුඹුරු පාට වයර් එක කපලා එතනට EN ඩොට් එකක් තියාන තියෙනවා. ඒත් එක්කම මෙන්න මේ ලයිව් වයර් එක සම්බන්ධ වෙන මෙන්න මේ කොටසට මේ විදිහට ස්විච් එකක් දාලා තියෙනවා. මේ ස්විච් එකෙන් පස්සේ මේ විදිහට අවුට්ලට් ලයිව් එක මෙන්න මේ විදිහට බාර් එකක් විදිහට තියෙනවා. එතන එක තැනක් සුද්ධ කරගෙන මේ විදිහට අපිට මෙන්න මේ නියොන් බල්බ් එකේ දුඹුරු වයර් එක පාස්ස ගන්න ඕනේ. මම ඒක මේ විදිහට පාස්ස ගත්තා. ඊට පස්සේ මේ කොටසට තිබුණු විදිහටම මේ කොටස් ටික නැවත සම්බන්ධ කරගන්න ඕනේ. හරි මේ විදිහට මම එන හතර නැවත සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට මේක නමාගෙන බල්බ් ෂේඩ් එක ඇතුලේ මේ විදිහට නියොන් බල්බ් එක රඳවා ගන්න පුළුවන්. එළියට මේ විදිහට පේනවා. ඊට පස්සේ මේ නිල් පාට වයර් එක මේක මේ නියුට්‍රල් කියන තැනට සම්බන්ධ වෙන්න ඕනේ. හරි මම මේ විදිහට බල්බ් එකේ නිල් පාට වයර් එක මෙන්න මේ ප්ලග් පොයින්ට් එකේ මේ නියුට්‍රල් කියන තැනට සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් මේකට මේ ලයිව් සම්බන්ධතාවය එර්ත් එක ඒකේ නියුට්‍රල් එක වලගේ වයර් කෝඩ් එකේ හරි මොන් නැත්තම් බිත්තිකේ තියෙන වයර් වලින් මේවට සම්බන්ධතාව ලබා දෙන්න ඕනේ. හරි ඊට පස්සේ මම මේකට ලයිව් සව නියුට්‍රල් කනෙක්ෂන් එකක් දීලා තියෙන්නේ. අපි දැන් බලමු මේක වැඩ කරන විදිය. මේ විදිහට ස්විච් ඔන් කරපුවාම ලයිට් එක දැල් වෙනවා. ස්විච් ඔෆ් කරපුවාම මේක නිවිලා යනවා. Arduino tester එක පාවිච්චි කරලා නියම නැත්තම් නියොන් බල්බ් එක කඩෙන් ඉලදිගනත් මේක ඇඩියම් කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ගැන අදහස් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම ඔයාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මගේ channel එක subscribe කරලා bell icon click කරලා තියාගන්න. අදට මම වීඩියෝ එක සමු ගන්නවා. වීඩියෝ එක බලපු සියලුම දෙනාට ස්තුතියි.